හදවත 125cc වුණත් 125cc එන්ජින් එකකට නොගැලපෙන ලුක් එකේ යුරෝපය තුර නිපද වෙන මේ වෙනතුරුත් ලංකාවේ පාරක දකින්න නොලැබුණත් දැන් ලංකාවේ මාකට් එකටත් ඇවිල්ලා ඉන්න යුරෝපියන් එන්ජිනියරින් ප්‍රීමියම් චැසිස් ඉලෙක්ට්‍රොනික්ස් සහ R series එකේ ටෙක්නොලොජි හැමදේම අතින් පිරුණ ඉන්දියාවේ ඉඳන් ආපු ලංකාවේ මාකට් එක තුල වැජබෙන R150cc බයික් එකකට වඩා මිල වැඩිද අඩුද ගෙවන ගහනට වටිනාද වගේ හැමදේම Yamaha YZF R125cc බයික් එක ගැන A to Z මේ වීඩියෝ එකෙන් කතා කරමු. Welcome back guys. ඉතින් ඔයගලන්ට මුලින්ම දෙන ප්‍රශ්න තමයි කොහෙන්ද මේ බයික් එක මැනුෆැක්චර් කරන්න කියලා. 2026 R125cc බයික් එක Yamaha Motor Manufacturing Europe Faculty Operation එකට සම්බන්ධ වන San Quentin France Production Facility එකේ නිෂ්පාදනය කරන Yamaha motorcycles අතර ලිස්ට් එකේ තියෙනවා. ඒ ෆැකල්ටි එක කලින් MBK Industry කියන නමකින් තමයි තිබුණේ. 2024 දී Yamaha ඒ ඔපරේෂන් එක Yamaha Motor Manufacturing Europe SAS ලෙස රීනේම් කරා. ඉතින් Yamaha current company information එකේ YZF R125 එක made in France ලෙස motorcycle list එකේ තියෙනවා. මෙන්න මේ හේතුව නිසා Yamaha brand එක ජපන් වගේම Europe market super sport made in France ලෙස combination එක මේ Yamaha R125 bike එකට තියෙනවා. ඉතින් Yamaha R series එකේ කුඩාම සමාජිකය වෙන මේ R125 bike එක Yamaha හදන්න ගොඩම focus කරලා තියෙන්නේ යුරෝපයේ තියෙන A1 license category එකට. මොකද ඒ කැටගරි එකේ උපරිම හෝස් පවර් ගන්න තමයි හෝස් පවර් 15. ඉතින් හෝස් පවර් 15ට වඩා වැඩි කැටගරි එක බයික් එකක් A1 ලයිසන් එක තියෙන රයිඩර්ස්ලාට පදින්න බෑ. අන්න ඒ රයිඩර්ස්ලා වෙනුවෙන්ම තමයි මොඩර්න් ලුක් එකක් තියෙන R series එකේ ටෙක්නොලොජිස් ඒ විදිහටම ඒ රයිඩින් ෆීල් එක එන්ජින් එක 125cc වුණත් රයිඩින් ෆීල් එක R series එකේ විදිහටම ලබා දෙන්න මේ Yamaha කටයුතු කරලා තියෙනවා. ඉතින් R125 බයික් එක යුරෝප් A1 class 125cc super sport කැටගරි එකට ඩිසයින් කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම කරන්ට් Yamaha Europe listing එකේ R125 බයික් එක 125cc sport බයික් එකක ලෙස පිළිදක්වලා තියෙනවා. ඒක නිසා R125 බයික් එකේ R series styling එක, super sport riding position එක, delta box styling chest frame එක, upside down USB forks වගේම premium electronics එක, traction control 5-inch TFT display, assistance triple clutch වගේ ගොඩක් features මේ 125cc category එකේ ඇතුළේ තියෙන premium bike එකක් විදියට අපිට බලා ගන්න පුළුවන්. මේ හැම feature එක ගැනම අපි ඉදිරියේදී එකින් එක විස්තරාත්මකව කතා කරනවා. ඉතින් 2026 R125cc bike එකේ body works එක Yamahaගේ R series design language එක follow කරන නිසා මේක 125cc bike එකකට නොගැලපෙන look එකකින් තමයි අවිල්ලා තියෙන්නේ. aggressive front එක, M shape notes එක, R1 inspired incentives වගේම aerodynamic bearings, compact super sport position වගේ Yamahaගේ 2026 fact sheet එකේ front design එක M1 MotoGP inspired M shape notes එක සහ next generation aerodynamic bodyworks එක ලෙස highlight කරලා තියෙනවා. ඉතින් මේ R125 කියන්නේ නිකම්ම 125cc commuter bike එක නෙමෙයි. front fairing අර main purpose එක විදියට aerodynamic සහ R series එක identity එක ලැබිලා තියෙන නිසා බයික් එක කම්පැක්ට් කරලා රයිඩර්ට බිග් බයික් විෂුවල් ඉම්ප්‍රෙෂන් එකක් ලබා දෙන්න මේ බොඩි වර්ක් එක ඩිසයින් වෙලා තියෙනවා. ඒ නිසා R125 එක දුරින් දැක්කමත් R125 එකක්ද R3 එකක්ද R7 එකක්ද කියලා හිතා ගන්න බැරි තරම්. ගොඩම මේ ඩිසයින් එක සමීප වෙන්නේ R series එකේ තියෙන R7 කියන 700cc බයික් එකේ බොඩි වර්ක් ඩිසයින් එකට තමයි ගොඩක්ම සමාන වෙන්නේ. ඉතින් R125 එකේදී 2026 ලයිට්නින් පැකේජ් එකෙත් මොඩර්න් R series එකේ ස්ටයිල් එකට කියලා පෙන්න ලයිට්නින් වෙලා තියෙනවා. ඒ වගේම මේ R125 එකේ තියෙන biggestම මොඩර්න් ෆීචර් එකක් විදිහට මේ 5-inch color TFT display එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් Yamaha කියන විදිහට මේ ඩිස්ප්ලේ එකේදී ස්ට්‍රීට් එකට වෙනම තීම් එකක් වගේම ට්‍රැක් එකකටත් වෙනම තීම් එකක් විදිහට ඩිස්ප්ලේ තීම්ස් තියෙනවා. ඉතින් මේ ට්‍රැක් ස්ක්‍රීන් තීම් එකේ පර්පස් එක විදිහට රයිඩර්ට performance focus informations පහසුවෙන් ලබා ගන්න ඉඩ දෙන නිසා RPM සහ shift informations වගේ riding data පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකේ coolම feature තමයි මේ smartphone connectivity කියන එක. ඉතින් Bluetooth එක හරහා phone එකට connect කරලා Yamaha My Ride app එක use කරගන්න පුළුවන්. ඉතින් official Yamaha information වලට අනුව turn by turn navigations, weather informations, incoming call informations, text messages music informations වගේ connected features available වෙනවා. ඉතින් මේ turn by turn navigation feature එක හරහා navigation information TFT display එකේ මොකලන්න බලා ගන්න පුළුවන්. ඒ නිසා Google Map එකේ phone එක අතේ තියාගෙන බලන වෙනුවට ඔයාගේ phone එක සාක්කුවේ තිබුණොත් ඔයා unknown place එකකට යද්දී දන්නේ නැති තැනකට යනකොට ඉස්සරහට තව කොච්චර දුරයිද කොතනින්ද හැරෙන්න ඕන turn කරන්න ඕන
ඉස්සරහින් මෙතනින්ද කොච්චරක් දුරකින්ද වගේ හැමදේම වලට TFT ඩිස්ප්ලේ එක හරහා ඉන්ෆර්මේෂන්ස් විදියට බලා ගන්න පුළුවන්. ඒක රයිඩර් කෙනෙක්ට ගොඩක්ම වැදගත් ෆීචර් එකක්. ඉතින් මේ Yamaha R1 එකේ traction control system එකකුත් ෆීචර් වෙලා තියෙනවා. ඉතින් මම සරලව කිව්වොත් මේ traction control එකෙන් වෙන්නේ මොකද්ද කියලා accelerator කරන වෙලාවට hard acceleration එකදී සහ ඔයා වැස්ස සහිත වෙලා ගමන් කරනවා නම් වගේ road එකේ grip එක ගොඩක් අඩු තැන්වලදී අඩු තැනකදී ඔයා රයිඩ් කරනවා නම් rear tire එකේ තියෙන traction loss එකක් හෝ slide එක detect වුණොත් එහෙම engine torque එක control කරලා traction maintain කරන්න system එක උදව් කරනවා. ඉතින් මේක ගොඩම safety feature එකක් විතරක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ assistance triple clutch feature එකක් තියෙන නිසා ඔයා clutch lever එක control කරන වෙලාවට ඔයාට ගොඩම සැහැල්ලුවෙන් මේ clutch lever එක පාලනය කරගන්න පුළුවන් හැකියාව හම්බෙනවා. ඒ වගේම තමයි ඔයා high speed drive කරනකොට down shifting වලදී rear wheel එක lock වෙන්න තියෙන හැකියාව ගොඩක්ම අඩු කරන්න මේ assistance triple clutch feature එක useful වෙනවා. ඔන්න ඊළඟ කාරණේ තමයි quick shift. මේක තමයි ගොඩක් කට්ටිය වැරදිට තේරුම් ගන්න තැන. ඉතින් 2020 R125 එකේදී optional quick shift system එකක් fit කරගන්න pre-wired කරලා තියෙනවා. ඒ කියන්නේ factory එකෙන් standard quick shift එකක් එනවා කියන එක නෙවෙයි. අපිට අවශ්‍ය නම් optional විදිහට quick shift system එකක් ලබා ගන්න pre-wired එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේකේ riding position එක ගැන කතා කරද්දී සාමාන්‍ය commuter bike එකක් වගේ නෙමෙයි. sporty riding position එකක් ලබා දෙන්න මේගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. ඉතින් rider sporty footwork position, clip up style control, narrow sport bike body වගේ setup එකක් experience කරගන්න හැකියාව මේ Yamaha ලබා දීලා තියෙනවා. ඉතින් ඔයා beginner කෙනෙක් නම් ඔයා body bikes වලට අලුත් rider කෙනෙක් නම් වගේම ඔයා මේ R series එකේ fan කෙනෙක් නම් ඔයාගේ first bike එක විදිහට මේ R125 bike එක ගොඩක්ම ගැලපෙනවා. මොකද මේ bike එකේ engine එක 125cc වුණත් මේකේ riding position එක කෙලින්ම R series එකේ riding experience එකට entry point එකක් විදිහට ලබා දෙනවා. Yamaha R125 Yamaha R15 Yamaha R2 Yamaha R25 Yamaha R3 Yamaha R6 Yamaha R7 Yamaha R9 Yamaha R1 ඉතින් බයිකේ සීට් හයිට් එක විතර මිලිමීටර් 825 ලැබෙන නිසා සාමාන්‍ය රයිඩර් කෙනෙක්ට වගේ හැමෝටම මේ බයික් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා මම අපිට කියන්න පුළුවන්. ඉතින් ඔන්න බයිකේ ඩිසයින් එක ගැන මම A to Z කතා කරා කියලා හිතනවා. ඒ වගේම බයික් එකේ මිල ගැන මම වීඩියෝ එක අවසානට කියනවා. ඒ වගේම දැන් අපි බයික් එකේ හදවත වෙන එන්ජින් එක ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් R series එකේ එන 2026 R125cc එකේ එන්ජින් එක විදිහට 125cc single cylinder 4 stroke liquid cooled SOHC 4 valve engine එකක් අපට හම්බෙලා තියෙනවා. performance පැත්තට යද්දී power එක විදිහට RPM 10000 දී PS 15ක power එකකුත් maximum torque එක විදිහට RPM 8000 දී newton meter 11.5ක torque එකකුත් මේ engine එක නිපදවනවා. ඉතින් මේ power finger එක ගොඩක්ම A1 category එකේ license එකේ තියෙන riders ලට ලබා ගන්න පුළුවන් උපරිම power එක තමයි මේ bike එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ කාරණේ තමයි මේ VVA technology එක නැත්නම් variable valve actuation. ඉතින් Yamaha කියන විදිහට R125 එකේ VVA technology එක engine එකේ performance එක different engine speed වලදී optimize කරන්න use කරනවා. ඉතින් 2020 Yamaha fact sheet එකෙත් මේ VVA technology එක power boosting variable valve actuation ලෙස highlight කරලා තියෙනවා. සරලම කිව්වොත් මේකෙදි වෙන්නේ low සහ mid RPM වලදී engine එකට usable valve timing characters එකකුත් high RPM වලදී වෙනස් valve operation එකකුත් වගේම breathing එක සහ performance එක control කරනවා. ඒ කියන්නේ සරලම කිව්වොත් එහෙම ඔයා අඩු RPM එක normal speed එක යනකොට ඔයාලට usable power එකත්
ඔයාගේ RPM එක වැඩි වෙලා ඔයා හයියෙන් යන්න උත්සාහ කරනකොට වෙනම වෑල් දෙකක් මගින් ඔයාගේ performance එක අප් කරලා ඔයාට ස්පෝටි රයිඩින් එකට ගැලපෙන performance එකකුත් මේ එන්ජින් එක මගින් නිපදවනවා. ඒක නිසා මේක 1 to 5cc එන්ජින් එකක් වුණත් high RPM එකේදී power එක build කරගන්න පුළුවන්. ඔන්න ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැන. මේ ගොඩක් වැදගත්. VVA කියන්නේ turbo එකක්ද? නැහැ. VVA කියන්නේ turbo එකක් නෙමෙයි. supercharger එකකුත් නෙමෙයි. මේක valve operation control technology එකක්. ඒක නිසා 1 to 5cc engine එක 1 to 5cc ම තමයි. හැබැයි engine එකේ valve operation එක engine speed එක ගන්න optimize කරගන්න පුළුවන්. ඉතින් මේ bike එකට carburetor එකක් නැතුව fuel injection system එකක් ලැබිලා තියෙන නිසා electronic fuel injection system එකෙන් engine එකේ fuel delivery එක electronically control කරනවා. ඒක නිසා ස්ටාර්ටින් වගේ total response එක fuel delivery එක emissions වගේ ගොඩක් ඒවට මේ fuel injection system එක බලපානවා. ඒ වගේම carburetor engine එක වගේ උදේ bike එක start කරනකොට දෙපාර තුන් පාර ගහන්න අවශ්‍ය නැහැ. මේකේ fuel system එක electronically වෙන නිසා ඕගොල්ලන්ට cold start එක පහසුවෙන්ම කරගන්න හැකියාව හම්බෙනවා. ඉතින් යමහලා කියන විදිහට මේ bike එකේ mileage එක විදිහට ලීටර් කිලෝමීටර් 47ක ප්‍රමාණයක් ඩ්‍රයිව් කරගන්න පුළුවන්. හැබැයි රියල් වර්ල්ඩ් මයිලේජ් එක කරන් ට්‍රැෆික් එක රයිඩර් වේට් එක RPM එක ටෝටල් එක රෝඩ් කන්ඩිෂන් එක ටයර් ප්‍රෙෂර් එක මේන්ටෙනන්ස් එක ගොඩක් දේවල් මත වෙනස් වෙනවා. ඒ වගේම මේ එන්ජින් එක ලික්විඩ් කූලින් සිස්ටම් එකක් කරා තමයි කූලින් වෙන්නේ. ඒ කියන්නේ එන්ජින් එකේ හීට් එක කන්ට්‍රෝල් කරන්න කූලන්ට් සහ රේඩියේටර් සිස්ටම් එකක් යූස් කරනවා. 1 to 5cc එන්ජින් එක high RPM වලදී RPM 10000 දක්වා power peak එකක් තියෙන නිසා temperature management කරන එක ගොඩක්ම වැදගත්. ඉතින් ඔයා ට්‍රැෆික් එකේ රයිඩ් කරනකොට උනත් අර එයා කූලින් එන්ජින් එක වගේ හීට් එක දැනෙන්නෙම නැහැ. මොකද ලික්විඩ් කූලින් එන්ජින් එකක් තියෙන නිසා temperature එක management කරනවා. ඉතින් ඔය ගම්ම සස්පෙන්ෂන් එක පැත්තට යද්දී ෆ්‍රන්ට් සස්පෙන්ෂන් එක විදිහට 41mm KYB upside down USB forks මේ Yamaha R125 බයික් එකට ෆීචර් වෙලා තියෙනවා. ඉතින් ඒකේ බෙනිෆිට් එකක් විදිහට R125 වගේ ස්පෝර්ටි බයික් එකකට cornering, braking, front end stability, steering response වගේ දේවල් වලට ගොඩක් වැදගත් මේ upside down forks. ඒ වගේම front suspension travel එක විදිහට මිලිමීටර් 130ක් විදිහට Yamaha පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ වගේම තමයි rear suspension එක විදිහට link type monoshock rear suspension එක මේගොල්ලෝ ෆීචර් කරලා තියෙනවා. ඉතින් Yamahaගේ 2020 description එකේ මේ rear suspension එක link type එක සඳහන් කරලා තියෙනවා. මේක ස්විම් ආම් එකත් රියර් ෂොක් එකත් අතර ලින්කේජ් මෙකැනිසම් එකක් හරහා වැඩ කරන සෙටප් එකක්. රියර් ට්‍රැවල් එක විදිහට මිලිමීටර් 110ක් Yamaha පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් අපි බ්‍රේකින් සයිඩ් එකට එද්දී R125 එකේ බ්‍රේකින් සිස්ටම් එක විදිහට ෆ්‍රන්ට් එකට මිලිමීටර් 292ක හයිඩ්‍රොලික් සිංගල් ඩිස්ක් එකක් වගේම රියර් එකට මිලිමීටර් 220ක හයිඩ්‍රොලික් සිංගල් ඩිස්ක් එකක් ෆීචර් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ බ්‍රේකින් සිස්ටම් එකට ඩුවල් channel ABS පහසුකමත් එහෙම නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් පහසුකමත් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒ වගේම මිලිමීටර් 160ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකුත් weight එක විදිහට කිලෝග්‍රෑම් 144ක් වෙනවා. ඉතින් මේ weight එක ලොකු weight එකක් නෙමෙයි නිසා ඔයා බිග්නර් කෙනෙක් නම් ඔයාලට ගැළපෙන බයික් එකක් විදිහට මේ R125 එක අපිට සදාහන් කරන්න පුළුවන්. බයික් එකේ ප්‍රයිස් එක කතා කරන කලින් ඕගොල්ලන්ට මතක් කරන්න ඕන මේ වෙනකොට අපි ගෙන අපේ හැම වීඩියෝ එකම ලයින් රයිස් LK YouTube channel එකනොත් මේ වීඩියෝ එකේ description එකනොත් පිළිවෙලට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මොන්න අපි දැන් ප්‍රයිස් එක ගැන කතා කරන්න යන්නේ. ඉතින් මේ බයික් එක ලංකාවේ ඇතුළත $121ක මුදලකට තමයි සෙල් වෙන්නේ. $121ක් කියන $121කට වඩා බැරි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මම දර වශයෙන් තමයි $121ක ගන්න කිව්වේ. නමුත් ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති. ඉන්දියාවේ ඉඳන් එන R15 එක ඇයි $116ත් $117ත් අතර මුදලකට සෙල් වෙලා මේ යුරෝපියන් R125 බයික් එකයි CC ධාරිතාවයත් අඩු වෙලා R15 එකට වඩා අඩු නොවි R15 එකට වඩා වැඩි මුදලකට සෙල් වෙන්න කියලා. ඉතින් ඒකට හේතු කාරණා විදියට manufacturing, Europe specifications, components, electronics, shipping, important tax, local tax, registration වගේ ගොඩක් දේවල් බලපානවා. ඉතින් ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගෙන්වන R15 එකට shipping cost එක ගොඩක් අඩු වෙනවා වගේ යුරෝපයේ ඉඳන් ගෙන්වන R125 එකට shipping cost එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් හේතු කාරණා මේ price එකට බලපාලා තියෙනවා. ඉතින් කාටද මේ බයික් එක ගැලපෙන්නේ? මේක R series එකේ design එකට කැමති rider කෙනෙක්. premium 1 to 5 cc sport bike එකක් හොයන කෙනෙක්ට බයික් කැටගරි එකට බිගිනර් කෙනෙක් නම් ස්පෝර්ටි බයික් වලට බිගිනර් කෙනෙක් නම් ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික්ස් වලට කැමති කෙනෙක්ට A1 class European style එක experience කරන්න කැමති කෙනෙක් Yamaha R series එකේ ownership experience එක කරන්න කැමති කෙනෙක්ට. හැබැයි
මේ බයික කාඩද නොගල පෙන්න කියලා කතා කරොත් එහෙම ඔයා ගෙවන ගානට මැක්සිමම් ප්‍රපෝමන්ස් එක බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම තමයි 150cc 200cc වගේ පවර් පොයින්ට් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම තමයි කම්ෆර්ටබල් කමියුටර් බයික් එකක් ඕන කෙනෙක්ට මේ බයික් එක පොද ඔප්ෂන් එකක් නොවෙන්න පුළුවන්. ඉතින් අවසානයේ බයික් එකේ ප්‍රයිස් එක ගැනත් ඔයාලට හිතුණු දේ වගේම බයික් එක ඔයාලට ගැලපුණා නැතත් බයික් එක ගැන A to Z මේ වීඩියෝ එකෙන් ඔයා දැනගත්තා නම් වීඩියෝ එක ගැන ඔතන අරක කමෙන්ට් එකකින් ලියන්න යන ගමන් channel එක subscribe කරලා like එකක් දාලා set වෙලා ඉන්න. තවත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් අපි හම්බෙමු.